හාමුදුරුවෝ දැක්ක හිතේ ඉන්නවා වාගේ තියෙන්න ඕනේ. මේ ධර්ම රත්නය හදවතේ හිතේ ඉන්නවා වගේ තියෙන්න ඕනේ. මං කියන්නේ මැවි පේන්න ඕන අපෙන්න. මේව බලලොන්ට මවාගත්ත හැකිද? ආර්ය මහා සංඝ රත්නයේ හදවතේ මැවෙන්න ඕනේ. ඒ මැවුනහම ශ්‍රද්ධාව ඇති වුණාම මේ ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය කියලා මිනිස්සුන්ට මං කියන්නේ දවසට දෙතුන් ගමනක් ඔකට කීයක් විතර වේදන් වෙනවද? සාදුකාර දීලා මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන්න ඕන. සදහවත් භාවය ඇති වෙලා තියෙන්න ඕන. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය හතරහන්දි වළංගු දින කාලේ ඔට්ටු තට්ටු වුණා වගේ නෙමෙයි. මම කියලා තියෙනවද ඔය? ගියා එක තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. පටන් ගන්නකොට මේ තාත්තා කෑ ගහනවා. කෑ ගහලා කියනවා එකපාරම අර ජනෙල් වහපියව කියලා තමයි කෑ ගැහුවේ. ඇයි? ගින්දර සැරෙනවලු. ජනෙල් වලින් ගින්දර සැර දැනෙනවලු. මේ යමක් කමක් තියෙනවද හොඳට? වෙනතුන් කියනවා නේද අර සමහරක් වෙලාවට ඔත්පල වෙලා එකතැන ඇඳේ ඉන්නකොට අර දැන් නිකන් දොඩවනවා කියලා කියනවනේ. දැන් අර කෑම බීම නැහැ දැන් නිකන් දොඩවනවා වගේ. වෙනතුනේ දොඩවන වෙලාවක් එනවා. දරුවන්ට කෑ ගහනවා මේ ඇඳ අල්ල ගන්න.